කරන්න පුළුවන් කියන එක හිතට ගන්න. මම දින ළමයි නවතින්නේ මට A level A3ක් දාන්න පුළුවන්. නැකිටලා වැඩ කරනවා නම් මේ මාස 7 හොඳටම ඇති. වැදගත්ම දේ තමයි මේ මනස ටයිම් ටේබල් හදනවා. ගුරුවරුත් ළමයිට ටයිම් ටේබල් හදාගන්න උදව් කරනවා. බොරු වැඩක්. පුතාලා දැන් 2025 ඉවරයිනේ. 2026 අවුරුද්දනේ ලබන්නේ. එතකොට 2026 විභාග ලියන දරුවන්ටත් 2027 විභාග ලියන දරුවන්ටත් ඉතාම තීරණාත්මක අවුරුද්දක්නේ 2026 කියන්නේ. එතකොට මේ වෙනකොට සමහරක් දරුවෝ හොඳටම වැඩ ටික කරගෙන කිසිම අවුලක් නැතුව කරගෙන ඇවිල්ලා ඇති. තවත් සමහරක් දරුවෝ ඇති හරියට කරගන්න බැරි වෙලා පොඩි තැන් මිස්ටේක් වෙලා එහෙම දරුවොත් ඇති. ඔයාට එක දෙයක් කියන්න. හොඳට උත්සාහ කරොත් මේ අවුරුද්ද ඔයාට ඉතාම සාර්ථක කරන්න පුළුවන්. ඔයා හැබැයි මෙහෙම කරන්න එපා. මේ වීඩියෝ එක බලලා මම සර් ජනවාරි 1 වෙනිදා ඉඳලා සුපිරියට වැඩ කරනවා. එහෙම හිතන්න එපා. මේ වීඩියෝ එක දකින්න මොහොතේ ඉඳලා හිතන්න මම මේ මොහොතේ ඉඳලා හරියට වැඩේ කරගෙන යනවා. හොඳටම මතක තියාගන්න ඔයා A level වලට එනකොට හැම ළමයෙක්ම A level බයෝ හරි මැස් හරි ප්‍රධාන වශයෙන් මට අදාළ වෙන විෂයන් දෙක ඕකනේ. එතකොට බයෝ කරන ළමයෙක් වුණත් මැස් කරන ළමයෙක් වුණත් ඔයා A level කරන්න සුදුසුකම් ලබාගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයා අදක්ෂයෙක් නෙමෙයි. ඔයා දක්ෂයෙක්. එතකොට ඔයාගේ මේ වෙනකොට වැඩ කරලා නැත්තම් එකම දේ තමයි ඔයා වැඩ කරලා නැති එක. නැත්තම් ඔයාට මේ වෙනකොට සබ්ජෙක්ට් එකේ සමහර තැන් අවුල් නා. සමහරක් වෙලාවට හිතෙනවා ඇති ෆිසික්ස් අමාරුයි, කෙමිස්ට්‍රි අමාරුයි, බයෝ අමාරුයි, මැත්ස් අමාරුයි කියලා හිතෙනවා නම් ඒකට ප්‍රධානම දේ තමයි ඔයා අදක්ෂ කියන එක නෙමෙයි. ඔයා වැඩ කරලා නැහැ. මතක තියාගන්න ඕන තරම් ඉන්නවා ළමයි A9 අරගෙන A level අමාරුයි කියන ළමයි ඉන්නවා. සමහරක් ළමයි ඉන්නවා O level වලට A2යි. හැබැයි A level සුපිරියට කොට දාගන්න. එතකොට එකම හේතුව මොකක්ද? මේ ළමයාත් ඇත්තටම අපි සාපේක්ෂ O level වලින් ගත්තාම මේකට වඩා මේක හොඳයි වගේනේ. ඒ ළමයාට A level අමාරු වෙන්න හේතුව මොකක්ද? ඒ ළමයා වැඩ කරලා නැති. මෙයාට ලේසි වෙන්න හේතුව මොකක්ද? වැඩ කිරීම. එහෙනම් මතක තියාගන්න A level කියන්නේ හරියට වැඩ කරන්න ඕනේ. ඔයාට තවම වෙලාව තියෙනවා. තවම ඇති. තවම නැගිටින්න හොඳටම වෙලාව ඇති. ඔයා අදක්ෂෙක් නෙමෙයි. ඔය හැමෝම දක්ෂෙක්. ඔයාගේ කම්මැලිකම විතරයි හේතුව. ඒකින්ද හොඳට ප්ලෑන් කරගන්න. ඔයා හිතන්න මම අනිවාර්යයෙන්ම මේ 2026 අවුරුද්ද මට කරන්න පුළුවන් උපරිමයෙන් මම කරන එක කරනවාමයි කියලා හිතන්න. එහෙම හිතලා වැඩ කරන්න. මහන්සි වෙන්න. සර් මම 2026 අවුරුද්දේ මට කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. 2027 දරුවොත් 2026 දරුවන්ටත් මේ එන 2026 අවුරුද්ද ඉතාම වැදගත්. 2027 දරුවන්ට මේ 2026 අවුරුද්ද ඉතාම සාර්ථක කරගත්තොත් 2027 A level විභාගෙ ලේසි වෙනවා. නැත්තම් ගොඩ දාගන්න ලේසි. ඒ වගේම 2026 දරුවන්ට තව විභාගෙට තියෙන මාස 7යි. මේ මාස 7 ඔයා උපරිම කැපවීමෙන් වැඩ කරොත් මතක තියාගන්න කාලේ මදි නෑ. මාස 7ක් හොඳටම ඇති. නැකිටලා වැඩ කරනවා නම් මේ මාස 7 හොඳටම ඇති. කම්මැලි වෙන්න එපා. කම්මැලිකම අයින් කරන්න. හරියට හිතලා වැඩ කරන්න. ඔයා වැඩ කරොත් ඔයා දිනන එක දිනනවාමයි. ඒකින්ද ඔයාගේ මනස විශ්වාස කරන්න. හොඳට මතක තියාගන්න වැදගත්ම දේ තමයි මේ මනස. මේක निराවුල්ව තියාගන්න. වෙන දේවල් අයින් කරන්න. ෆෝන් එක අයින් කරන්න. පුළුවන් තරම් ෆෝන් එක අයින් කරන්න. ෆෝන් එක අයින් කරොත් ඔයාට පැයක් දෙකක් විතර දවසට ඉතුරු වෙයි. අනිත් කාරණේ තමයි ඔළුවට වද දෙන අනිත් ප්‍රශ්න අයින් කරන්න. FA තියෙනවා නම් ඒව අයින් කරන්න. නැති වෙන්න කෙලවෙනවා. ඒකින්ද FA තියෙනවා නම් අයින් කරන්න. මනස නිරවුල්ව තියාගන්න. වැදගත්ම දේ තමයි මනස. මනසෙන් හිතන්න හැම වෙලේම මම දින ළමයි නවතින්නේ මට A level A3ක් දාන්න පුළුවන්. මගේ හීනෙට මට යන්න පුළුවන්. මම ඉංජිනේර කෙනෙක් වෙනවා. මම ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන හීනේ තියාගන්න. ඒක ඔළුවට දෙන්න. ඔළුවට හැම වෙලේම කියන්න ඔයා අදක්ෂෙක් නෙමෙයි ඔයා දක්ෂෙක්. ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඔයා මේක කොහොම හරි කරන්න කියන එක ඔළුවට දෙන්න. ඔළුවට පොඩිම නෙගටිව් අයිඩියා එකක්වත් දෙන්න එපා. ඔයා හැම වෙලේම ඔළුවට දෙන්න පොසිටිව් අයිඩියා එකක්. මම කොහොම හරි මේක කරනවා මට බැරි නෑ. මම මේක මට දිනන්න මට මේක කරන්න පුළුවන් කියන එක හිතට ගන්න. හිතට අරගෙන හොඳට වැඩ කරන්න. විශේෂම කාරණේ තමයි ඔයා මේ කාලය තුල නැත්තම් අලුතෙන් ආරම්භන 2026ට සමහරක් ළමයි ටයිම් ටේබල් හදනවා. මම සමහරක් දැකලා තියෙනවා ගුරුවරුත් ළමයිට ටයිම් ටේබල් හදාගන්න උදව් කරනවා. බොරු වැඩක්. ඔයා කවද්ද ටයිම් ටේබල් එකට වැඩක් උනේ කියන්නකො. මම හිතන්නේ ඉස්කෝලේ විතරයි ටයිම් ටේබල් එකකට වැඩක් කරන්න. ඒකත් වෙන්නේ නෑනේ.
ඔයා ටයිම් ටේබල් මෙතන මම හිතනවා මේ වීඩියෝ එක බලන බහුතරයක් ළමයි දන්නව ඇති. ඔයාගේ අදහස කමෙන්ට් කරන්න මෙච්චර කාලයක් ටයිම් ටේබල් එකට වැඩ කරාද නැද්ද කියලා. ගොඩක් ළමයි මම හරියට වැඩ කරන්න පටන් ගන්නවා. මම ටයිම් ටේබල් එකක් හදනවා කියලා පටන් ගන්නවා. පටන් ගන්න ටයිම් ටේබල් එකකුත් හදනවා. සතියට දින බෙදලා කෙමිස්ට්‍රි වලට, ෆිසික්ස් වලට, මැත්ස් වලට, බයෝ වලට වෙන් කළා වැඩේ පටන් ගන්නවා. හැබැයි සතියයි. ටයිම් ටේබලුත් නැහැ, වැඩක් නැහැ. ඒකින්ද ඔයා මේ වැඩේ කරන්න. ඔයා අද රෑ හෙට දවස ප්ලෑන් කරන්න. දවසින් දවස ප්ලෑන් කරන්න. දවසකට ටයිම් ටේබල් එකක් ගහන්න. ඒක තමයි සාර්ථකම ක්‍රමය. හොඳට මතක තියාගන්න. ඔයා දන්නේ හෙට මොනවද ඔයා කරන්න තියෙන්නේ කියලා ඔයා දන්නේ. හෙට කොහෙද යන්න තියෙන්නේ, මල ගෙදරක් තියනවද, මොකද්ද තියෙන්නේ කියලා ඔයා දන්නේ. හෙට ප්‍රාන්ති තියනවද නැද්ද කියලා ඔයා දන්නවා. එතකොට අද ප්ලෑන් කරන්න හෙටට. හදිස්සිය ඇති වෙන දේවල් ගොඩක් වෙලාවට ඔයා අද දන්නවා. පොඩි පොඩි දේවල් අරෙන්න අනිත්‍යව දන්නවා. එතකොට ප්ලෑන් කරන්න පුළුවන්. ඒකෙන්ද ටයිම් ටේබල් ගහන්න යන්න එපා. හෙට දවස අද ප්ලෑන් කරන්න. ඒක තමයි සාර්ථකම ක්‍රමය. එහෙම කරලා උපරිමයෙන් කරන්න. කරන වෙලාව උපරිමයෙන් මහන්සි වෙන්න, උපරිමයෙන් ඔයාට කරන්න පුළුවන් කියලා හිතන්න. ඔයාට අනිවාර්යෙන් දිනන්න පුළුවන්. ඒක ඉරහඳ වගේ විශ්වාසයි. ඕන තරම් වැටිච්ච මිනිස්සු ඉන්නවා. එකපාර නැගිටපු මිනිස්සු. ඕන තරම් ළමයි ඉන්නවා. මමත් දන්නවා රිවිෂන් ගිය ප්‍රතිඵලාපු මේ මෑතකම ප්‍රතිඵලාපු එකේ හම්බන්තොට කොල්ලේ ප්‍රෙස්සයි මතකේ නිවැරදි නම් පිස් වලට F එකක්. සෙකන්ඩ් සයිඩ් ෆිසික්ස් වලට F එකක් දුකෝද. තර්ඩ් සයිඩ් ෆිසික්ස් වලට එකක් තියෙනවා. මාස 7යි. මාස 7න් එකක් දාලා තියෙනවා. බැරි කියලා දෙයක් නැහැ. ඔයාට පුළුවන්. ඔයාට පුළුවන් මේ වැඩේ කරන්න. මතක තියාගන්න ඔයා මේ ඉතුරු මාස 6 නැත්නම් මාස 7 2026 දරුවන්ට 27 ළමයිට නම් ටිකක් වැඩි කාලයක් තියෙනවා. උපරිමයෙන් වැඩ කරනවා කියලා හිතන්න. හරි පුළුවන් තරම් වැඩ කරන්න. 26 ළමයි නම් ඔයාලගේ මුල් අඩුපාඩු ටික හිමින් සැරේ හදාගන්න ගමන් විශේෂම දේ තමයි දැන් යන වැඩපිළිවෙල ලස්සනට යන්න මේ ටිකේ වීක් තියාගන්න එපා. අඩුපාඩු තියාගන්න එපා. ඔය හැම දරුවෙක්ම හීනේ තියාගන්න. හැම වෙලේම හීනේ තියාගන්න කැම්පස් යන දවසේ කැම්පස් එකට ඇතුල් වෙනකොට ඒ දකින්න ඒ චිත්‍රේ මවා ගන්න. මගේ ජීවිතේ මම ලැබපු ලොකුම සතුටවල් වලින් එකක් තමයි මම කැම්පස් එකේ ඉංජිනේර ෆැකල්ටි ඇතුල් වෙන දවසේ ලැබපු සතුට. ඒක ජීවිතේකට ගන්න බෑ. ඒක මාරම සතුටක්. මම පොරක් කියලා දැනෙච්ච දවසක් තමයි මම ඉංජිනේර ෆැකල්ටි ඇතුල් වෙච්ච දවස. තව දවසක් තමයි උපාධිය කම්ප්ලීට් කරලා පේරාදෙණි විශ්වවිද්‍යාලේ පෙරඩ් එක යනකොට. ඒක වෙනම ලෙවල් එකක්. ඉතින් මතක තියාගන්න ඔයා ඉංජිනේර කෙනෙක් වෙනවා නම් ඒක ගැන හිතන්න. මම කොහොම හරි වෙනවා, මට පුළුවන් මේක කරන්න. මම කරන එක කරනවාම ඒක අදිෂ්ඨාන කරගන්න. වැනෙන හිත් තියාගන්න එපා. ඔයාට පුළුවන් මේක කරන්න. ඒ වගේම මෙඩිසින් කරන බයෝ කරන ළමෙක් මම මෙඩිකල් ෆැකල්ටි වලට යනවා. නලාවක් දාගෙන හොස්පිටල් එකේ ඒ ඇවිදින චිත්‍රය මතක කරගන්න. මතක් කරගෙන ඔයා හොඳට වැඩ කරන්න. ගෙදර ගිහිල්ලා වැඩ කරන්න. මහන්සි වෙන්න. හැම විනාඩියක්ම වැදගත්. ෆෝන් එක අයින් කරන්න. පුළුවන්. මතක තියාගන්න අදිස්ථානය තමයි වැදගත්. හොඳට මතක තියාගන්න මේක තමයි අංක 1. මනස තරම් ප්‍රබල දෙයක් තව නැහැ. ඔයා මනසට දැම්මොත් මට බෑ කියන එක දැම්මොත් ඔයාට බෑමයි. හැබැයි ඔයා ඔළුවට දැම්මොත් නෑ මට පුළුවන් මං කොහොම හරි කරනවා කියලා දැම්මොත් ඔයා ලොයෙත් සුපිරි ගේමක් ගහනවා. ටාගට් එකක් තියාගන්න. ඔයාට යන්න පුළුවන් උපරිමයෙන් කරන්න. මතක තියාගන්න. අනිස් පොඩි දේවල් අයින් කරන්න. යාළුවොත් එක්ක පිස්සු කෙලන ටයිම් එක අඩු කරන්න. දවල්ට ෆිල්ම් බලන එක අඩු කරන්න. දවල්ට ගේම් ගහන එක අඩු කරන්න. ඔයාගේ මේ ජීවිතේ වටින කාලයක්. ඔයාගේ අනාගතයම තීරණය කරන්න මේ පොඩි කාලය තුල. ඒකින්ද ඉතාම වැදගත් මේ කාලය. මතක තියාගනින් මගේ රත්තරන් පුතේ. ඔයා වෙනුවෙන් වෙන කිසිම කෙනෙක් ඇහැරලා පාඩම් කරන්නේ නැහැ. ඔයාමයි පාඩම් කරන්නේ. ඔයාමයි පාඩම් කරන්න ඕනේ. ඔයා ජීවිතේ ආපහු හැරලා බලන්න බෑ. අනේ මට කෙලුණානේ කියලා හිතන්න වෙලාවක් නැහැ. ඒකින්ද දැන් පටන් ගන්න. අවදි වෙලා වැඩ කරන්න. ඔයාට දිනන්න පුළුවන්. ඒකින්ද මනස නිරවුල්ව තියාගන්න. මේක තමයි අංක 1. ඒකට හැම වෙලේම පොසිටිව් තින්කින් එක දාගන්න. වැඩ කරන්න. ඔයාට දිනන්න පුළුවන්. එළබෙන 2026 අවුරුද්ද ඔයාට සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට සුබ කරගන්නත් පුළුවන්. මහන්සි වෙලා වැඩ කරමු.